නිරෝෂන් දික්වෙල කියන ක්‍රීඩකයාට මෙම 15 දෙනා අතර ඉඩක් ලැබුණොත් ඒ ගැන ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විදියට ඔයාලට පුදුම වෙන්න එපා කියලා තමයි අපි මේ වීඩියෝ එකෙන් කියන්නේ. මොකද නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තේරීම් කමිටු සභාපති ප්‍රමෝද වික්‍රමතුංග ටෙස්ට් ක්‍රීඩා කරන ටෙස්ට් කණ්ඩායමේ නායකයා එක්දින සංචිතයට සුදුසු නැත්නම් ඇයි ඔහු 20 සංචිතයට මේ ආකාරයට යොදවලා තියෙන්නේ. නැවතත් ප්‍රමෝද වික්‍රමතුංග ඔහුගේ වැඩ ආරම්භ කළා තියෙනවා. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැම කෙනෙකුටම. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විදියට මේ වෙද්දී ඔයාලට යම් කිසි ආකාරයක තොරතුරු කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙසින් ලැබී ඇති. අපි හිතනවා ඒ පිළිබඳ තොරතුරු ඔයාලා මේ වෙද්දී දන්නවා කියලා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත 20 ලෝක කුසලානීය වෙනුවෙන් වන ශ්‍රී ලංකා මූලික 25 දෙනෙකු වින්නුත් සංචිතය ඒ වගේම ඉදිරියේදී 20 තරංගාවලිය තෙක් ශ්‍රී ලංකා නායකයා කවුරුන්ද කියන එක ගැනත් මේ වෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් සඳහනක් කරලා අවසන්. ඉතින් යම්කිසි ආකාරයක මතභේදාත්මක කරුණක් බවට පත් වෙලා තියෙන්නේ මෙවර තරංගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා නායකත්වය හිටපු 20 නායක දසුන් ශානකට හිමි වෙලා තිනවා. ඉතින් අපි දන්නවා ක්‍රිකට් ප්‍රේක්ෂකින් විතර වලට මතක නම් අවසන් වරට පැවැත්වෙච්ච පාකිස්තාන එක්දින තරඟ සංචාරයේදී ශ්‍රී ලංකාවට නායකත්වය ලබා දෙන්නේ චරිත් අසලංක. ඔහු යම්කිසි ආකාරයක ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතු කරමින් ක්‍රීඩකින් කීප දෙනෙකු සමගින් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කොට තිබෙනවා. ඉතින් එහිදී අවසන් තරඟය වන විට ඔහුට උණු රෝගයක් වැළඳීම හේතුවෙන් තරඟාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නැති බවට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා තිබෙන්නේ. ඉන් අනතුරුව ඔහු සමගින් අසිත ප්‍රනාන්දුව ශ්‍රී ලංකාවට කැඳවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනවා. එහිදී ඔවුන් සඳහන් කොට තිබෙන උණු රෝගය හේතුවෙන් චරිත් අසලංකට ඉදිරියේදී පැවැත්වෙන 20 තරඟාවලිය අහිමි වන බව. නමුත් ඉන් අනතුරුව 20 තරඟාවලිය දසුන් ශානකගේ නායකත්වයෙන් පවත්වා අවසන් කරනවා. ශ්‍රී ලංකාවට පැමිණිච්ච චරිත් අසලංක පිළිබඳ සමාජ මාධ්‍යවල නම් වෙනම කතා බහක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ. ඔවුන් සඳහන් කළේ චරිත් අසලංකට උණු රෝගය නැති බවත් පාකිස්තාන එක්දින තරඟාවලියේදී සිදු එම සිද්ධිය වෙනුවෙන් විනය පරීක්ෂණයක් වෙනුවෙන් චරිත් අසලංක ශ්‍රී ලංකාවට කැඳවූ බවයි. නමුත් එම තරඟාවලියෙන් අනතුරුව චරිත් අසලංකට විනය පරීක්ෂණයක් සිදු කිරීමවත් එසේත් නැත්නම් ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා කවුරුන්ද කියන එක ගැනවත් කිසිදු ආකාරයක කතා බහක් ශ්‍රී ලංකා ක්‍රිකට් තුල හෝ සමාජ මාධ්‍ය තුල කතාවට ලක්ුණේ නැහැ. නමුත් මේ වන විට දැන් මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති එකවරම වෙනස් වෙනවා. එදී හිටපු තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා ඉවත් කරමින් ප්‍රමෝද වික්‍රමතුංග නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් වල තේරීම් කමිටු සභාපති විදිහට නම් වෙනවා. නමුත් අපි දන්නවා දැන් අවුරුදු කිහිපයක ඉඳන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලන ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ක ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට නම් ප්‍රමෝද වික්‍රමතුංග කියන පුද්ගලයා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සිදු කරපු සේවාව මොකක්ද කියන එක ගැන. ඉතින් සාමාන්‍යයෙන් අපිට මතකයි ඔහු වසර කිහිපයක් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කරනවා. ඒ කාල සීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරියට ගමන් කිරීම වෙනුවට සිදුවුනේ පල්ලම් බැසීම පමණක් කියන එක ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හොඳින්ම දන්නවා. ඉතින් මේ කාරණයක් සමග තමයි අද දිනේදී මෙවර 20 ලෝක කුසලානි වෙනුවෙන් ශ්‍රී ලංකා නායකයා කවුරුන්ද කියන එක ගැන කතාවක් ඇති වෙන්නේ. ඉතින් එය ලබා දී තිබෙන්නේ දසුන් ශානකට. ඉතින් අපි දන්නවා දසුන් ශානක නිමවට පත්වුණු තරඟාවලිය වල පිටිකරුවෙක් ලෙස ඉතාමත් හොඳින් දක්ෂතා අතරට පැමිණෙමින් සිටින ක්‍රීඩකයෙක්. නමුත් අපිට මතකයි අතීත දත්ත වාර්තා ගැන සලකා බැලුවොත් දසුන් ශානක කියන ක්‍රීඩකයා නායකත්වය ලබා ගැනීමෙන් අනතුරුව පිටිකරුවෙකු ලෙස කිසිම ආකාරයක දක්ෂතාවයක් දැක්ුවේ නැහැ. ඉතින් ඔහු හොඳින් Tamanගේ කණ්ඩායම නායකයෙක් විදිහට ඉදිරියට අරන් ගියා උනත් ඔහු ක්‍රීඩකයෙක් විදිහට කණ්ඩායම තුල අසාර්ථක බව අපි කවුරුත් දන්න කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් මේ දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ. මොකද නායකයා මේ වෙද්දී නම් වෙලා අවසන්. නමුත් 25 දිනකකින් යුත් මූලික සංචිතයක් මේ වෙද්දී නම් වෙලා තිනවා. ඉතින් අපිට ඔබට සඳහන් කිරීමේ හැකියාවක් තියෙනවා. එම සංචිතයේ දසුන් ශානක තමයි නායකයා විදිහට ඉන්නේ. ඊට අමතරව පැතුම් නිස්සංග, කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර සහ කුසල් පෙරේරා යන පළමු ස්ථාන පහේ ක්‍රීඩකින් 5 දෙනා රැඳී සිටිනවා. ඊට අමතරව 6 සහ 7 අංක ලැබී තිබෙන්නේ අපි පුදුමයට පත් වෙන ක්‍රීඩකින් දෙදෙනෙකුට. ඒ ධනංජය සිල්වා සහ නිරෝෂන් දික්වැල. දැන් ධනංජය සිල්වා ගැන අපි කතා කරොත් ධනංජය සිල්වා කියන්නේ අපි කවුරුත් දන්නවා ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා. ඉතින් ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ඔහු ටෙස්ට් වලට විතරක් සුදුසු කියලා තමයි මීට කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරලා තිබුණේ. ඉතින් ඒකත් අපි පිළිගත්තා. ඉතින් ඔහු ටෙස්ට් කණ්ඩායම ඔහුට පුළුවන් මට්ටමින් මේ වෙන විට ඉදිරියට අරගෙන තියෙනවා. නමුත් ඔහු එක්දින සංචිතයට සුදුසු නෑ කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයම කියනවා. ඉතින් ටෙස්ට් ක්‍රීඩා කරන ටෙස්ට් කණ්ඩායමේ නායකයා එක්දින සංචිතයට සුදුසු නැත්නම් ඇයි ඔහු 20 සංචිතයට මේ ආකාරයට යොදවලා තියෙන්නේ. එතන යම් කිසි ආකාරයක ගැටලුවක්. අපි ඒකත් තියලා ඊළඟ නම දෙසට ගියොත් ඊළඟට ඉන්නේ මෙම සංචිතයේ නිරෝෂන් දික්කල්. ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය විරෝධී වැඩවලින් අංක 1 සිටපු ක්‍රීඩකයෙක්. ඔහු ශ්‍රී ලංකා
2020 මූලික සංචිතයට කැඳවලා තියෙනවා. නැවතත් ප්‍රමෝද වික්‍රමතුංග ඔහුගේ වැඩ ආරම්භ කරලා තියෙනවා කියන එක මේකෙන්ම අපිට ඔප්පු වෙන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව සංචිතයේ ජනිත් ලියනගේ ඉන්නවා චරිත් අසලංක කමින්ද වෙන්ඩිස් පවන් රත්නායක සහන් ආරච්චිගේ වනිදු හසරංග දුනිත් තෙල්ලාලගේ මිලන් රත්නායක නුවන් තුෂාර ඒෂාන් මාරිංග දුෂ්මන්ත චමීර ප්‍රමෝද් මදුෂාන් මතිෂ පතිරණ දිල්ෂාන් මදුශංක මහිෂ් තීක්ෂණ දුෂාන් හේමන්ත විජේකාන් විස්කාන්ත් සහ ප්‍රවීන් මැතිව් කියන ක්‍රීඩකයන් රැඳී තිබෙනවා. ඉතින් මේ ගැන කිසිම විවාදයක් නැහැ. මොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩකයන්. නමුත් ක්‍රීඩකින් කිහිප දෙනෙකුගේම නම් අපි දකිනවා. සාමාන්‍යයෙන් අපි ගන්නවා සහන් ආරච්චිගේ ඒ වගේම ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල කියන ක්‍රීඩකයන් තිදෙනා. ඇයි මෙම සංචිතයට දැම්මේ කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් ධනංජය සිල්වා මෙම සංචිතයට ආපේක ගැන නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔහු ටෙස්ට් වලට විතරක් සුදුසු ක්‍රීඩකයෙක් නම් ඔහු එක්දින වලට සුදුසු නැත්නම් ඒ 2020 සංචිතයට ආවේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. සහ නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩකයා මොන පදනමින්ද මෙම කණ්ඩායමට ආවේ කියන එක අපිට විශාල ගැටලුවක්. ඉතින් ඒකෙන්ම අපිට සහ මේක නරඹන අපේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට දැනෙනවා ඇති ප්‍රමෝද වික්‍රමතුංගගේ මේ තීරණ ගැනීම මොන වගේද කියන එක. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එදා ඉඳන්ම සිදු කරේ අපි අර කියන එකම තුරුම්බුව නැවත නැවත පාවිච්චි කරපු එක විතරයි අලුත් කෙනෙකුට අලුත් නිලතලයකට කිසිම අවස්ථාවක ඉඩක් ලැබුණේ නැහැ. ඉතින් මෙයත් ඒ ආකාරයේම එකක් කියන එක අපිට දැනෙනවා. නමුත් තවමත් මෙවර තරඟාවලියට යන ඒ කියන්නේ 2020 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා අවසන් සංචිතය නම් වෙලා නැහැ කියන එක මතක් කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා බොහෝ දුරට සාමාන්‍යයෙන් අපි දන්නවා 2020 ලෝක කුසලානයකට යන කණ්ඩායම නොත් ICC මගින් දැනුවත් කරන්නේ උන්ට 15 දිනකුකින් යුත් නිත්‍ය සංචිතයක් නම් කරන්න. ඊට අමතරව අපි කියනවා ඉන්ජරි වුණොත් ක්‍රීඩකින් ආදේශ කරන්න තව ක්‍රීඩකින් 3 දිනකු හෝ 5 දිනකු සංචිතයෙන් පිට නිල නොලත් ක්‍රීඩකින් ඉදිරියට තබා ගන්න කියන එක. ඉතින් ඒ අනුව ගත්තොත් සාමාන්‍යයෙන් මෙම සංචිතය තුළ ක්‍රීඩකින් 18 දිනකට හෝ 20 දිනකට ඉඩ අවස්ථාව වෙන් වේවි. එහිදී ක්‍රීඩකින් 15 දිනකු ප්‍රධාන වශයෙන් සංචිතයක් විදිහට මෙවර ලෝක කුසලනයට ගමන් කරනවා. සහ ඉතුරු ක්‍රීඩකින් 5 දෙනා ඉන්ජරි ආදේශක ක්‍රීඩකින් විදිහට තමයි මෙම සංචිතය රැඳිලා ඉතින් මෙම කණ්ඩායම දෙස අපි බැලුවොත් සාමාන්‍යයෙන් බොහෝ දුරට දැනට ඇති ආරංචි වලට අනුව මෙම ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක්කයි ගෝ. ඒ කියන්නේ අපි කලින් කතා කරපු සාන්නාච්චිගේ ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල කියන ක්‍රීඩකයන් තිදෙනාගෙන් එක්කයිකට මේ 15 දෙනා අතරතුර ඉඩක් ලැබෙන බවට තමයි වාර්තා වෙන්නේ. ඉතින් නිරෝෂන් දික්වැල්ල කියන ක්‍රීඩකයාට මෙම 15 දෙනා අතර ඉඩක් ලැබුණොත් ඒ ගැන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට ඔයාලට පුදුම වෙන්න එපා කියලා තමයි අපි මේ වීඩියෝ එකෙන් කියන්නේ. මොකද නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන තේරීම් කමිටු සභාපති ප්‍රමෝද වික්‍රමතුංග ඉතින් ඔහුගේ තීරණ පිළිබඳ අපි මීට කලින් ඉඳන්ම ක්‍රිකට් එක්ක අවුරුදු 10ක් විතර ඉඳන් ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ දන්නවා. ඉතින් මේ ගැන ඔයාලට කියන්න තියෙන දේවල් අදහස් චෝදනා යෝජනා සියල්ල මේ වීඩියෝ එකේ පහලින් කමෙන්ට් එකක් දාන්න කියලාත් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ වගේ ක්‍රිකට් වල අලුත් වන දේවල් ඒ වගේම ක්‍රිකට් වල ඔයාලට දැනගන්න තියෙන දේවල් ඉදිරියේත් අපි ඔබත් එක්ක බෙදා ගන්න සූදානම් ඉන්නවා. සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා අපි ඔබෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.